මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පළවෙනි වතාවට නියෝජ්‍ය ලේකම්වරයෙක් කතානායකවරයාට විරුද්ධව අල්ලස් කොමිසමට ගිහිල්ලා තියෙනවා. මේක මේ කියන්නේ වෙන මේ YouTube කාරයෙක්වත් නෑ. එහෙම නැත්නම් මේ වෙන මේ අර ස්මාර්ට් ෆෝන් එකක් තියෙන මේ වීරයෙක් නෙමෙයි. නියමිත මුදල නොගෙවා පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර දිවාර පාසුකම් ලබාගෙන. අයියෝ මේ පාර්ලිමේන්තුවේ කැන්ටිම වහන්න ආපු අය නේද මේ? දැන් තමුන්නාන්සලා වේදිකාවක් ගන්න කිව්වේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මාර කෑමක් කන්නේ මේ කැන්ටිම වහන්න ඕනේ කියලා. අද දැන් කැන්ටිම වහන්න ආපු අය පාර්ලිමේන්තුවේ මේ පාර්ලිමේන්තුවේ කතානායක කාමරේ දෙන්නෙක් කනවලු. එක බිලකට දාලා දෙන්නෙක් කනවලු. මං හිතන්නේ මේ හිඟන්නවත් කරන්නේ නැහැ මේ වගේ වැඩ. හරිද? මේ කතානායක මන් දන්නේ කතානායකගේ මේ පෞද්ගලික ලේකම් මහත්තයෙකුත් කතානායකතුමත් එක්කම හැමදාම කෑම කනවලු. හරි ඒකට කෑම කෑවට කමක් නැහැ අපිට කිසිම ගැටලුවක් නැහැ. ඒක බිල ගෙවන්න.